මේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විශේෂ පුවත් කිහිපයක්. මුලින්ම අත්තනගලු ඔය ද්‍රෝණියේ දාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනට අධික වර්ෂාපතනයක් ලැබමින් පවතිනවා. මේ වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුල නඩත්තු කර ලබන ගංගා ජලමාපොකල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48 කාලය තුල දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත් අත්තනගල ඔය සහ උරුවල ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශ වලට මහා ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවමින් තිබෙනවා. මේ තත්ත්වෙන් ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ අංශ වලින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව සහ විශේෂයෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ ඉල්ලීම කර තිබෙනවා. ඒ අතර මේ යමු දැන් යාන්ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම දහරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන නිසා සහ යාන්ඔය පිටවාන මගින් මෙවනට ජලය පිට කරමින් පවතින බැවින්ද යාන්ඔය පහළ ප්‍රදේශ වලට මහා ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මින් අනතුරු අඟවනු ලැබේ. මේ ගම් වතුර තත්ත්වයේ හේතු වෙන සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාන්ඔය පහළ ප්‍රදේශවල සිටින මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් කුච්චවේලි, පදවි, ශ්‍රීපුර, පදවිය, කැපිතිකොල්ලෑව, ගෝමරන් කඩවල, හොරෝපතාන, මොරවැව, කහටගස්තිගිලිය හා ගලින් බිඳුරු වැව යන ප්‍රදේශීය ලේකම් කොට්ටාශවල යාන්ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ මේ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් දැඩි විමසෙල්ලෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලීම කරන්නේ. ඒ අතරේ මහා ගහන් අනතුරු ඇඟවීම, මේජර් ෆ්ලඩ් වෝනින්, මහවැලි ගඟ ද්‍රෝණිය, මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ මහවැලි ගඟේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරන ලබන ජලමාපොකල ආගයන් සලකා බැලීමේදී මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහා ගම් වතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජල මට්ටම ඉහළ යනු ඇති. එම නිසා මේ ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්න ප්‍රදේශ ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලනවා. ගංගාව දෙපස පහත් බිම් වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ඉවත් වීම වඩාත්ම සුදුසු ලෙසයි කියන්නේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනවා. දැන් යමු අවධානම් ගම් අනතුරු ඇඟවීම පිළිබඳව නිවේදනයට. මේජර් ෆ්ලඩ් වෝනින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන්නේ පහත ගංගාවන්හි දාරා ප්‍රදේශවලට ලැබමින් පවතින අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරන ජලමාපොකල ආගයන් සලකා බැලීමේදී පහත සඳහන් ගංගා ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහා ගම් වතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජල මට්ටම ඉහළ යනු ඇති. එම නිසා ඊට අදාළ කලාපවල සිටින ජනතාව දැඩි ලෙස පරිස්සම් සහගත විය යුතු බවයි කියන්නේ. ඒ තමයි මහවැලි ගඟ, දැදුරුඔය, මහඔය, කලාඔය, මැණික් ගඟ සහ මල්වතුඔය. මහවැලි ගඟ, දැදුරුඔය, මහඔය, කලාඔය, මැණික් ගඟ සහ මල්වතුඔය. ඒ අතරින්ම මාඔය ද්‍රෝණිය පදවිය ජලාශයේ පිටවාන මෙවනට විවෘත කර ඇති බැවින්ද මාඔය ද්‍රෝණියේ දාරා ප්‍රදේශවලට ලැබමින් පවතින වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් මාඔය ද්‍රෝණිය තුල නඩත්තු කරන ගංගා ජලමාපොකල ජල මට්ටම විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48 කාලය තුල පදවි, ශ්‍රීපුර හා වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත් මායෝ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු වඟවනවා. දැන් කළුගඟ ද්‍රෝණියට අවධානය යොමු කරමු. අද දින අලුයම එකවන විට කළුගඟ ද්‍රෝණියේ දාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබමින් පවතිනවා. එම වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් කළුගඟ ද්‍රෝණිය තුල නඩත්තු කරන ලබන ගංගා ජලමාපොකල ජල මට්ටම විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 කාලය තුල රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනී යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කළුගඟ පිටාර්ථනට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව තමයි මේවා සටහනේ වාර්තා කරන්නේ. ඒ අතරේ මෙමු කැලණිගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල ලැබී ඇති අධික වර්ෂාව හේතුවෙන් ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුල සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. යනුව නෝඩ්, යටියන්තොට, රුවන්වැල්ල, දරණියගල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශවලට සුළු ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි සටහන් කර තිබෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. ඒ අතරේම නායම් අවධානම පැවතිය හැකි ප්‍රදේශ නම් කර තිබෙනවා. එමු බදුල්ල දිස්ත්‍රික්කය, හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, කන්දකැටිය, ලුණුගල, මේඝහකිවුල, හාලියල, වැලිමඩ, ඌවපර්ණගම, බණ්ඩාරවෙල, පස්සර, බදුල්ල, සොරණාතොට සහ ඇල්ල ප්‍රදේශවලට අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඒ අතරම මහනුවරට යමු. පහත හේබහයට, පහත් දුම්බර, ගංගවට කෝරළය, දොළුව, ගංගහිල කෝරළේ, ඒ වගේම උඩුදුම්බර, උඩපලාත, පන්විල, පූජාපිටිය, දෙල්තොට, කුණ්ඩසාලේ, තුම්පනේ, මිනිපේ, හාරිස්පත්තුව, අකුරණ, මැදදුම්බර, පස්බාගේ කෝරළේ, යටිනුවර, හතරලියද්ද සහ උඩුනුවර අනතුරු අඟවා තිබෙනවා. ඒ අතරම කෑගල්ල, දෙහියෝවිට, බුලත් කොහොපිටිය, මාවනැල්ල, අරනායක, කෑගල්ල, යටියන්තොට, ගලිගමුව, රඹුක්කන, ඒ අතරම කුරුණෑගල, මල්ලවපිටිය, රිදීගම, මාවතගම අනතුරු අඟවා තිබෙනවා. ඒ අතරම මාතලේට එමු. යටවත්ත, ලග්ගල, පල්ලේගම, පල්ලේපොළ,
අඹගංකොහොරලේ උකුවෙල නාවුල මාතලේ රත්තොට සහ විල්ගමුව ඒ අතර නුවරලියට එමු හංගුරංකෙත නුවරලිය කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර මතුරට නිදන්දහින්න ඒ වගේම තලවකැලේ නෝවුඩ් අඹගමුව සහ වලපනේ අනතුරු අංගවා තිබෙන බව තමයි සටහන් කර තිබෙන්නේ. අපි දැන් යමු කදුරුවෙල සිට රිසාම් සාෆිර් අපිත් සමග එහි තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්නට සජීවීව සම්බන්ධ වී සිටිනවා. අපි දැන් යමු රිසාම් සමග. රිසාම් කොහොමද දැන් කදුරුවෙල සහ පොළොන්නරුව ආශ්‍රිත කලාපයේ තත්ත්වය? අයිබෝන් චමුදිත සුබෝදෑසනක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑති අයහපත් කාලගුණයෙන් මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ටම දැඩි බලපෑමක් එළවී තිබෙනවා. මම මේ වන විට රැඳී සිටින්නේ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල ප්‍රදේශයේ. ඔබට පේනවා ඇති මේ ප්‍රදේශය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා. නිවාස වෙළඳසැල් මේ සියල්ලක්ම සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එළවී තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඊයේ රාත්‍රියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ධාරානිපාතික වර්ෂාවක් ඇදහැළුණා. ඒ වර්ෂාවත් සමග තමයි මේ වෙනකොට මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතින්නේ. ඊයේ පස්වරුව වන විට මේ ප්‍රදේශයේ මා මේ රැඳී සිටින මාර්ගය සාමාන්‍ය පරිදි ගමනාගමනයට විවෘත කර තිබුණා. නමුත් අධික වර්ෂාවත් සමග මේ වෙනකොට මේ මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා මේ වෙනකොට මේ කදුරුවෙල මාර්ගයේ ගමනාගමනයට නවතා දමා තිබෙනවා. මේ පවතින ගම් වතුර තත්ත්වයක් සමග විශේෂයෙන් සඳහන් කළ යුතුයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3කට තමයි වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ. කදුරුවෙල ලංකාපුර සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ත්‍රිත්වයට තමයි වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා අප කළ විමසීමකදී සඳහන් කළා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්තයක් ලෙස පුද්ගලයන් 1000කට අධික පිරිසක් මේ වෙනකොටත් පීඩාවට පත්ව සිටින බව. ඒ අනුව උන්ට සහන සැලසීමේ කටයුතුත් මේ වෙනකොට ආරම්භ වී තිබෙනවා. ඉතින් මා මේ රැඳී සිටින ස්ථානයේ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටව පවතින සහ ඒ සෑම ස්ථානයකම ජල මට්ටම ඉහළ යමින් පවතින ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකිවන්නේ. ඒ තමයි මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින නවතම තත්ත්වය. ඔබ ස්තුතියි රිසාම් සාෆිර් කදුරුවෙල සිට අපිත් සමග සම්බන්ධ වුණේ පොළොන්නරුවේ තත්ත්වය පැහැදිලි කරන්න. යමු බණ්ඩාරවෙලට. විරාජ් ප්‍රනාන්දු බණ්ඩාරවෙල සිටනවා. අයබෝන් විරාජ්, කොහොමද බණ්ඩාරවෙල තත්ත්වය දැන්? දින කීපයක් පුරාවට ඇදහැරෙන අධික වර්ෂාවේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙන විට විශාල ආපදාවකට ලක්වෙච්ච දිස්ත්‍රික්කයක් බවට පත් වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයට පැමිණෙන සියලු මාර්ග අවහිරතාවයට පත් වෙලා තිබුණා. අද උදෑසන වන විට බදුල්ල නගරයට ළඟා වීමට හැකිව තිබෙන්නේ බදුල්ල බණ්ඩාරල මාර්ගයට පමණයි. ඊයේ රාත්‍රියේ වන විට බදුල්ල සාවට ගම්මානවල ජලයෙන් යටවීමක් දකින්න ලැබුණා. ඒ හේතුව නිසා බදුල්ල නගරයේ සාවට ගම්මානවල විශාල පිරිසක් එම ස්ථාන වලින් ගලවා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදා කණ්ඩායම්ද සහන සේවා කණ්ඩායම්ට හැකියාවක් ලැබුණා. විශේෂයෙන් බදුල්ල නගරයේ ආශ්‍රිතව තියෙන බදුල්ලේ පිටාර ගැලීමත් සමග මේ ආසන්නයේ ඇති ගම්මානයේ යටවී තිබෙනවා දැක ගන්නට ලැබුණා. එහිදී වැඩිහිටි නිවාසයේ සිටි සමාජිකයන් පිරිසක් එහි නිවත් කර ගැනීමට යුද හමුදා කණ්ඩායම් සහ සහන නිලධාරීන්ට හැකියාවක් ලැබුණා. ඊයේ රාත්‍රියේ මයංගනේ නගරයේ පිටාර ගැලීමත් සමගම මයංගනේ මූලික රෝහලේ වාට්ටු කීපයක් ජලයේ යට වෙලා තිබුණා දැක ගන්නට ලැබුණා. ඒත් සමගම ඊයේ රාත්‍රියේදී සියලුම මාර්ග අවහිරතාවයන් නිසා මාර්ග වලින් ගමනාගමනයට කිරීමට නොහැකි බොහෝ පිරිසක් අවතන් වී සිටිනවා බව තමයි අපිට දැක ගන්න ලැබුණේ. ඒත් එක්කම ඊයේ රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් එක්කම හපුතල නගරය ආසන්නයේ හපුතල වතුයායක එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු මිය යාමේ පුවතක්ද දැක ගන්න ලැබුණා. මේ වන විටත් සහන සේවා කණ්ඩායම මගින් විවිධ ස්ථානවල සිරවී සිටින පුද්ගලයන් මුදවා ගැනීමේ කටයුතු සිදු කරනවත් ඒත් එක්කම මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට ගන්නා උත්සාහයකුත් අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. මම විරාජ් ප්‍රනාන්දු හිරිටුවි වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිට. ස්තුතියි විරාජ්. අපි බණ්ඩාරවෙල යන්නේ පුත්තලමට. සුසන්ති සෝමලතා සිටනවා පුත්තලම දිස්ත්‍රික්කයේ තත්ත්වය බලමු. කොහොමද සුසන්ති දැන් පුත්තලමේ තත්ත්වය? දැදුරු ජලාශය වාන්දොට්ටු සියල්ලම මෙමෙන්ට විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් හලාවත මැරවල ආරක්ෂක කටුව ප්‍රදේශ මේ වෙනට ජලයෙන් යට වෙලා තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝ ජලාශය වාන්දොට්ටු 20ම මේ වෙනට විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් තබ්බෝ අංක 1 ගම්මානයේ ජනතාව අවසන් කඳවුරු සඳහා ඊයේ දිනේදී රැගෙන ආවා. මේ වන විට පුත්තලම ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙලා තිනවා. ඊයේ සවස පටන් ගත්ත වර්ෂාපත වෙන අද උදෑසන දෙකම තවමත් එක දිගටම වර්ෂාපත ඇදහැලෙමින් පවතිනවා. පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් පුත්තලම නගරය, පාලාවිය, මදුරන්කුලිය,
නවගත්තේගම මේ ගම්මාන රැසක් මේ වෙන ජලයෙන් යට වෙලා තියෙනවා. ජනතාව දැඩි දුෂ්කරතාවකට තමයි මේ වෙන විට මුහුණ දීලා තිබෙන්නේ. මම සුසන්ති සෝමලතා පුත්තලම් ප්‍රදේශයේ සිට